good morning යාළුවනේ අද පොඩ්ඩක් වැහි දවසක් මම තව පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා මේක ස්ටාර්ට් කරන එක ගැන Nissan Magnite එක ස්ටාර්ට් කරාම හොඳ පුරුද්දක් ඒ කියන්නේ මේක පොතේ නෑ මැනුවල් එකේ මම බැලුවා මැනුවල් එකේ නෑ නමුත් ටෙක්නීෂියන්ස්ලා ගරාජ් එකෙන් ඒ වගේ මෝටර් මෙකැනික්ස් ගැන දන්න අය කියපු දෙයක් තමයි මේ දේ කරොත් වාහනයට හොඳයි කියන එක. ඉතින් ඒක ඔයගොල්ලන්ට YouTube videos වලින් උත් බලන්න පුළුවන්. වැරදි නම් ඒකත් හදන්න පුළුවන්. ඔයගොල්ලෝ කියන්නේ නෑ එහෙම අවශ්‍ය නෑ. එහෙම කරන්න එහෙම දෙයක් නෑයි කියලා. මට කියපු දෙයක් සහ මගේ අයියාගේ වාහනේ Suzuki Baleno එකක්. ඒකේ ගියර් බොක්ස් ඔයිල් එක පොඩ්ඩක් රත් වෙන්න ඕන වාහනේ හොඳට වැඩ කරන්න. ඉතින් දැන් මේක ස්ටාර්ට් කරපු ගාම ඕගොල්ලන්ට පෙනෙයි මේකේ RPM එක 1000ට වඩා ටිකක් වෙලා අල්ලන් ඉන්නවා යා. ඒත් එකම හීට් එක ගොඩාක් අඩුවට තමයි තියෙන්නේ. ඊට පස්සේ තමයි ටිකක් රත් වුණාම තමයි හීට් එක වැඩි වෙලා RPM එක පල්ලෙහාට බහින්නේ. RPM එක 1000ට අඩු වුණාන් පස්සේ තමයි වාහනේ ඩ්‍රයිව් කරන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ. ඒකින්ද අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. මේ වැඩේ කරේ නැත්තම් වෙන්නේ ඉස්සරහට මේ තියෙන කාලය දික් වෙනවා. ඒතකොට මේක ස්ටාර්ට් කළා වාට විනාඩියක් දෙකක් විතර ඉන්න වෙනවා RPM එක 1000න් පල්ලෙහාට වැටෙන්න. ඒකින්ද අපි මේක මුලින්ම කරන එක හොඳයි. අපි ටක් ගාලා යන් වැඩේට මම දැන් ස්ටාර්ට් කරන්නම්. බ්‍රේක් එක පාගලා ස්ටාර්ට් එකේ බුවාම වාහනේ ස්ටාර්ට් වෙනවා. පේනවද? දැන් මේක අල්ලන් ඉන්නවා 1000ට වඩා. RPM එක 1000ට වඩා අල්ලන් ඉන්නවා. හීට් එකත් කට දෙකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවා මේකේ හීට් එක යනවා මෙතනින් රතු එකට එක කට්ටයක් පල්ලෙහාට තමයි හීට් එක එන්නේ. සාමාන්‍යයෙන් දුවනකොට. තාමත් මේක 1000ට උඩින් තියෙන්නේ. දැන් ටික ටික යා 1000ට පල්ලෙහාට අඩු කර ගන්නවා. නමුත් පොඩ්ඩක් වාහනේ රත් වෙන්න දෙන්න. මේක දැන් හීට් එක තාම 2යි තියෙන්නේ. ඉතින් හීට් එක පොඩ්ඩක් වැඩි වෙනකන් ඉන්න දෙන්න. සින්දු ඕෆ් කරගන්න. රයිට්. මේ වාහනේට වගේ ෆෝන් එක කනෙක්ට් වෙලා ඒ ටික ඔක්කොම ඔයගොල්ලන්ට මං කලින් වීඩියෝස් වල දැම්මා. අපි මේක බලමුකෝ. මේකේ දැන් වාහනේ රත් වෙන ගමන් තමයි තියෙන්නේ. දැන් මේක 1000ට අඩුයි. දැන් ඔයාට වාහනේ අරන් යන්න පුළුවන්. මේ නමුත් ඇඩ්වයිස් කරන්නේ මේක පොඩ්ඩක් රත් වෙනකන් ඉඳලම යන එක හොඳයි. මොකද CVT ගියර් බොක්ස් මොඩල් වල ඒ ඔයිල් එක ටිකක් රත් වෙන්න ඕන වාහනේ හොඳට දුවන්න ඒ ගියර් බොක්ස් එක හරියට වැඩ කරන්න. ඒකින්ද මේක ටිකක් ස්ටාර්ට් එකේ විනාඩියක් දෙකක් විතර තියලා ඕගොල්ලෝගේ වැඩ කටයුතු කරගන්න යන්න. ලොකු වෙලාවක් යන එකක් නැහැ. මං හිතන්නේ මේක එක කට්ටයක් හරි උඩට යන්න. මේක රයිට්. එනවා. ඒක රත් වුණා. එක කට්ටයක් උඩට ආවා. මං හිතන්නේ මේ වෙනකොට වාහනේ සේෆ්. දැන් ඔයාට එළියට අරගෙන වාහනේ පැදගෙන යන්න. ඒ යනකොටත් දැන් වාහනේ ස්ටාර්ට් කරපු ගාම එක පාට රේස් කරගෙන යන්න එපා. මුල ඉඳලම එමින් ටිකක් මේක සීසන් වෙන්න දෙන්න. මේකේ හීට් එකත් උඩට ඇවිල්ලා ඒකේ නියමිත ටෙම්පරේචර් එකට එනකන් ඔයගොල්ලෝ රේස් කරන්න throttle කරන්න යන්න එපා. එහෙම වුණාම පොඩ්ඩක් නෙමෙයි වාහනේට ඩැමේජ් වෙන්න තියෙන කාරණය වැඩි. ඉතින් මං හිතනවා මේක ඔයගොල්ලෝගේ ලොං රන් එකට ඒ කියන්නේ මේක දීර්ඝකාලීනව දුවනකොට ඔයගොල්ලන්ට මේක ගොඩාක් ඉස්සරහට වැදගත් වේවි කියලා ඔයගොල්ලෝගේ වාහනේ මේන්ටෙනන්ස් පැත්තෙන් ගත්තාම ඉතින් ඔයගොල්ලෝ හොඳයි කියලා හිතනවා නම් ඉතින් මේක අනිත් යාළුවන්ට ෂෙයා කරන්න. මේකේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ හිතනවා නෑ එහෙම ගැටලුවක් නෑයි කියලා පොඩ්ඩක් ඒකත්
දැනුවත් කරන්න මම හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා. නමුත් ඔයගොල්ලෝ දන්න දෙයක් තියෙනවා නම් කමක් නැහැ ෂෙයා කරන්න. මොකද මේ මගේ අයියාගේ වාහනේත් එහෙම ඒක ස්ටාර්ට් කරපු ගාම්ම දුවලා එහෙම ප්‍රශ්නයක් ආපු හින්දායි මාත් මෙහෙම මේ වීඩියෝ එකක් දාන්න හිතුනේ. දැන් ඔයගොල්ලෝ වාහනේ අරන් ලොකු කාලයක් නැහැ. ඉතින් ඔයගොල්ලොන් තාමත් පුළුවන් ඔයගොල්ලන්ගේ වාහනේ පරිස්සමට ලස්සනට තියාගන්න. ඒකේ හින්දා ඔයගොල්ලෝ මේ දේ try කරලා බලන්න. මේ දේ කරන්න හොඳ පුරුද්දක් විදියට මේ දේ කරන්න ඔයගොල්ලෝ පටන් ගන්න. එතකොට ඔයගොල්ලෝගේ වාහනේටත් හොඳයි, පොකට් එකටත් හොඳයි. රයිට් යාළුවනේ එහෙනම් ජය වේවා.